විහාරස්ථානයේ ඉදිකල්ලා තියෙන්නේ වලගම්බා රාජ සමයේ ඒ 12 අවුරුදු බැමිණි ඉතිහාස ආගතයේ තියෙන කාලේ ඉදිකරපු විහාරයක් කියලා දැනට විහාරස්ථානයේ සාගත විහාරය කියන නමින් හඳුන්වනවා. ඉතින් විහාරස්ථානයේ සංඝවාසයක් ඒ වගේම විහාරයේ චෛත්‍ය වගේ ගොඩාක් අඩුපාඩු දැන් තියෙනවා. ඉතින් ඒ වගේම විහාරස්ථානයේ දහම් පාසලක් පැවැත්වෙනවා. ළමයි 351ක් පමණ දහම් පාසලේ අධ්‍යාපනය හදාරනවා. දහම් පාසලේ ගොඩක් අඩුපාඩු තියෙනවා. ඩෙස්ක් පුටු ඒ වගේ දහම් පාසල් ගොඩනැගිල්ලක් වගේ අඩුපාඩු රැසක් තිබෙනවා. ඒ වගේම තව ඉතින් විහාරස්ථානයේ ප්‍රවේශ මාර්ගය තාම සකස් කරලා නැහැ. මගට තමයි කොන්ක්‍රීට් කරලා තියෙන්නේ. ඉතින් මේ මාර්ගයක් කොන්ක්‍රීට් කරලා ඒක සකස් කර දෙන්න බලධාරීන්ගේ මේ කියනවා. ඒ වගේම ගන්ටාර කුලක් සහ චෛත්‍යය තමයි විහාරස්ථානයේ තියෙන විශාලතම අඩුපාඩු වෙලා තියෙන්නේ. ඉතින් ඒවත් ඉදිරියේ සකස් කරගෙන දෙන්න කවුරු හරි ඉදිරිපත් වෙනවා නම් ලොකු පිනක් ඇති.